සුපර් මාකට් එකෙන් අරගත්තු අඹරපු මස් ටික වීදුරු බෝල් එකට දාලා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, අමුතුන පහ කුඩු, ලුණු කුඩු, තේ හැඳි එක ගානේ දැම්මා. ඊට පස්සේ සුදු ලුණු ඉඟුරු පේස්ට් වලින් පොඩ දාලා ඔක්කොම ටික හොඳට අතින් අනාගත්තා. ඊට පස්සේ මිශ්‍රණයෙන් කට්ලට් එකට වඩා ටිකක් ලොකුවට බෝල හදාගත්තා. අලිගැට පේරයි, සලාද කොලයි, ලූණුයි දාලා සලාදෙකුත් ලෑස්ති කරගත්තා. මේ තියෙන්නේ ට්‍රෝටිලා රොටි. මේකත් මං ගත්තේ සුපර් මාකට් එකෙන්. ඊගාවට බිත්තර 6කුත් බැදගත්තා. බිත්තරේ දෙපැත්තම බැදලා ඊට පස්සේ බිත්තරේ දෙකට මැදින් කපා ගත්තා. ඔන්න දැන් තමයි හදන්න යන්නේ. අඹරාපු මස් වලින් බෝල හදාගත්තනේ. ඒ එක බෝලයක් ට්‍රෝටිලා රොටියක උඩ තියලා තද කරලා මස් බෝලෙන් ට්‍රෝටිලා රොටිය උඩ රොටියක් වගේ මස් බෝලේ හදාගත්තා. ඒක හොඳට තලපයක් වගේ ට්‍රෝටිලා රොටිය උඩ ඇලවෙනවා. ඊට පස්සේ ඒ මස් ටික තියෙන පැත්ත පෑන් එකේ රත් වෙන්න තියනවා විනාඩි 5ක් විතර සාමාන්‍ය ගින්දරේ. ඒ ගමන් මං තව මස් බෝලයක් අරගෙන කලින් විදියටම ට්‍රෝටිලා රොටිය උඩ මස් රොටියක් හදාගත්තා. පෑන් එකට දාපු රොටිය විනාඩි 5ක් 6ක් විතර තියලා ඊට පස්සේ ඒක අනිත් පැත්ත හරවනවා. ඔන්න බලන්න මස් ටික හොඳට ඒ මස් වලින්ම උනන තෙල් වලින් බැදිලා තියෙන්නේ. ඒ උඩින් චීස් පෙති දෙකකුත් තියලා විනාඩියක් විතර තව රත් කරගෙන රොටිය පිඟානට දාගත්තා. දාගෙන ඉවර වෙලා හදාගත්තු අනිත් රොටියත් පෑන් එකට රත් වෙන්න දාලා පිඟානට දාගත්තු රොටියට බිත්තර කෑලි 2යි හදාගත්තු සලාදෙන් පොඩ්ඩකුයි තියලා දෙකට නවනවා. මේක හරීම රසයි. මම සලාදේ හදලා සලාදෙට ඔලිව් ඔයිල් ටිකකුයි, දෙහියුෂ ටිකකුයි, ගම්මිරිස් ටිකකුයි, ලුණු කුඩු ටිකකුයි දාලා කලවම් කරා. එතකොට සලාදේ තවත් රසයි. ඉතින් දෙවැනි එකත් ඒ විදියටම මම හැදුවා. මේක ගොඩාක් රසයි. උදේ කෑමට තමයි ගොඩාක්ම ඔබින්නේ. මන්නම් ඉතින් මේ හදිස්සියට ලේසියට රෑට කන්නයි හැදුවේ. හරීම රසයි. මේකට ඉතින් කැමති නම් සෝස් ටිකක්, මයොනයිස් ටිකක් උනත් දාගන්න පුළුවන්. ඔය මස් එක මම හදනකොට ඒ මික්ස් එකට මම දැම්මේ මට අතට එවල අහුවෙච්ච දේවල්. ඔයාලට පුළුවන් මන් දාපු කුළු බඩුම නොදා ඉටලියන් හර්බ්ස්, පප්‍රිකා වගේ දේවලුත් එකතු කරලා මස් ටික කලවම් කරගන්න. මේකට කියන නම නම් මන් දන්නේ. ඉන්ස්ටාග්‍රෑම් එකේ වීඩියෝ එකක් දැකලයි මම මේක හදන්න පුරුදුනේ. හරීම රසයි. ඔයාලත් හදලා බලන්න. ගොඩාක් ස්තුතියි අහන් හිටියටයි බලන් හිටියටයි. පරිස්සමෙන් ඉන්න.